numbers වැඩි කරගත්තා කියලා ඒ අවශ්‍ය දේශපාලන මැදිහත් වීම සිදු වෙන්නේ නැහැ කියන. ඒ කියන්නේ മന്ത്രിවරු අතර කාන්තාවන්ගේ ප්‍රතිශතය වැඩි වුණා කියලා පමණින් වැඩි වෙන්නේ නැහැ. පමණින් වැඩි වෙන්නේ නැහැ. ඒක වැඩි වෙච්ච එකේ මොකක් තියෙනවා. හැබැයි ඒක අපි ඉගෙනගත්ත දේ තමයි ඒක මදි. වැඩි වුණා කියන එක විතරක් මදි. එතනින් කාට ගියේ යමක් තව සිද්ධ වෙන්න තියෙනවා. ඒ يعني ගැහණුව අපිට විදිහට ඒකේ අරමුණ උනේ කාන්තාවට ඒ කියන්නේ දේශපාලනයට නිකන් සහභාගී කරන يعني පෝස්ටර් ගලවන සහභාගීත්වය නෙමෙයි ඒකට ගිහිල්ලා තීරණාත්මක දේශපාලන මැදිහත් වීම කරලා ඒ රටේ දේශපාලන දිශානතියට ඒ ආර්ථික දිශානතියට ඒ සියලු දේවල් වලට හොඳ මැදිහත් වීම කරන්න පුළුවන්. ඒක තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. සහ වෙනුවේ තිබුණු සීනේ ඒක. ඇයි ඒක වෙන්නේ නැත්තේ? ඒක වෙන්න නොවෙන්න ප්‍රධානම හේතුව මම හිතන්නේ මේ සියලු කාන්තාවන් ඒගොල්ලෝ ක්‍රියාත්මක වෙන්නේ අතිශය වැඩි දුරාවලිගත පුරුෂාධිපත්‍යයක් තියෙන යුගයක් ඇතුලේ තමයි ඒගොල්ලෝ ක්‍රියාත්මක වෙන්නේ. ඒකට ඒක ඇතුලේ ඒගොල්ලන්ට යම් සීමාවන් පන්න ගන්න බැරි කමක් තියෙනවා කියන එක මම හිතන්නේ. ඒක තමයි අවශ්‍ය විදිහට කියන්නේ මම NTP එකත් එක්ක මුල ඉඳලම සම්බන්ධ වෙලා හිටියා ඒක කාන්තා ව්‍යාපාරෙට ඒක සීරීස් එකම කියන ඒ කාන්තා ඒකේ විමෙන්ස් වින් එක NTP ඒකේ අවසාන කාලේ කියන්නේ අපි වලයට එන්න කැම්පේන් කරන කාලේ ඒකට විශේෂ අවශ්‍යතාවයක් වුණා මේ ඡන්දේ දිනා ගැනීම වෙනුවෙන් මේ වැඩ පිළිවෙලක් හරි මේ ව්‍යාපාරයක් වැඩ පිළිවෙලක් කරා. ඒකට ඒක ඇතුලේ තමයි ගැහණුව අපි එක විදිහට කියන එක එන්නේ. හැබැයි ඊට කලින් ඉඳලා අපි මේ කාන්තා දේශපාලනය කියන එකට මම සම්බන්ධ වෙලා හිටියා. අද අපි කතා කරන්නේ ලංකාවේ අනාගතයේ කොයි වගේ වෙයිද කියන කාරණේට අදාළව මාලිමා රජය බලය ගන්නකොට කරන්න බලාපොරොත්තු වෙන මොකක්ද දැන් සිදුවීම් පවතින මොකක්ද කියන කාරණේ පිළිබඳ යම් කිසි සංවාදයක යෙදෙන. ඒකට අපි කල්පනා කළා මේ සම්බන්ධයෙන් ශිෂ්ට ගණනාවක් තියෙනවා. මොකක්ද කරන්න බලාපොරොත්තු වෙන්නේ දැන් සිදුවීම් පවතින මොකක්ද කියන කාරණේ පිළිබඳව. මෙතනදී අපි කල්පනා කරා වැඩි අවධානයක් ක්ෂේත්‍රයක් සම්බන්ධයෙන් ගැඹුරින් කතා කරනවා. අපි දන්නවා මාලිමා රජය බලයටපත් වීම සඳහා තිබුණු ඒ දැවැන්ත ප්‍රචාරක ව්‍යාපාරය තුළ ඔබට මතක ඇති තීරණාත්මක වැඩ කොටසක් කරපු ව්‍යාපාරයක් තමයි ගැහණුව අපි එකමුකට කියලා ඒ දවස්වල තිබුණා. විශාල වශයෙන් ජනතාව කාන්තාවන් උද්‍යෝගයෙන් දේශපාලන පිටියට එන්න පටන් ගත්ත ඉතින් කලින් ඉතිහාසයේ කවදාවත් සිදු නොවුණු ආකාරයකට. සාමාන්‍යයෙන් පක්ෂවල තියෙනවා කාන්තාංශයක් තියෙනවා කාන්ත සංවිධානයක් තියෙනවා. ඒගොල්ලන්ගේ එකමුතු තිබුණාට අපි දැක්කා ඊට වඩා වෙනස් ආකාරයකට. සාමාන්‍ය කාන්තාවන් විශාල වශයෙන් එක්රොක් වෙන දැවැන්ත වේදිකාවක් නිර්මාණය වුණා ගැහණුව අපි එක විදිහට. මම හිතනවා ඒක තීරණාත්මක බලපෑමක් කරා කියලා මේ ඊට පස්සේ ලැබුණු ඡන්ද ප්‍රතිඵලය. ඒකට අපි අද අවධානය යොමු කරන්නේ මේ මොකක්ද මේ ගැහණුව අපි එක විදිහට කියලා තිබුණු ව්‍යාපාරය අද මේ වන විට ඒ ව්‍යාපාරයට පුළුවන්කම ලැබිලා තියෙනවද ඒ බලාපොරොත්තු වෙච්ච දිශාවට රට අරගෙන යන්න කියලා. මේ සම්බන්ධයෙන් හොඳ දැනුමක් තියෙන අය කීප දෙනා ඉන්නේ. මොකද මේ වැඩ පිළිවෙල තුළ සක්‍රියව ඒක ඇතුලේ ඉඳන් මගට පෙන්වීම කරපු නායකත්වයේ දීපු අය කීප දෙනා ඉන්නේ. ඒ අතරින් අපි දන්නවා ප්‍රධාන එක චරිතයක් තමයි අද අග්‍රාමාත්‍ය තුමා. අර්ණ්‍ය සූරිය මැතිණිය එතුමිය තමයි මේ කාන්තාවක් විදියට මේ මාලිමා ව්‍යාපාරය තුළ ඉඳලම ඉන්න කාන්තාව. ඒ වගේම සංගතිවරු මන්ත්‍රීවරු ඉන්නවා. නමුත්
මේක ඇතුලේ ඉඳන් මේක කිසියම් අදිෂ්ඨාන සහගතව නිකන් සෝබනේට කරන කැම්පේන් එකක් නෙවෙයි. යම් කිසි දිශාවකට රට ගෙනියන්න පුළුවන් කියලා හිතන කැම්පේන් එකකට අපකප වෙලා වැඩ කරලා දැන් ඒ පිළිබඳව ආපහු හැදලා බලන්න පුළුවන් චරිතයක් තමයි අද අපේ සාකච්ඡාවට සම්බන්ධ වෙන්නේ. අද රටේ හිටක් නාලිකාවේ මේ සාකච්ඡාවට සම්බන්ධ වෙලා ඉන්නේ ශාමා බස්නායක. ආයිබෝන් ශාමා. ඔයා මොකක්ද ඇත්තටම මේ විහනෝපේක විදිහට කියන ව්‍යාපාරය පුරුත කාගේ වාදයක්ද? කියන්නේ මම මේ ටීපී එකත් එක්ක මුල ඉඳලම සම්බන්ධ වෙලා හිටියා ඒක කාන්තා ව්‍යාපාරෙට. ඒක ජීවිස් එකම කියන. මේ කාන්තා ඒකේ විමෙන්ස් වින් එක MPT එක. ඒකේ අවසාන කාලේ කියන්නේ අපි වලේට එන්න කැම්පේන් කරන කාලේ ඒකට විශේෂ අවශ්‍යතාවයක් වුණා. මේ ඡන්දේ දිනා ගැනීම වෙන්නේ මේ වැඩ පිළිවෙලක් හරි මේ ව්‍යාපාරයක් වැඩ පිළිවෙලක් කරා. ඒකට ඒක ඇතුලේ තමයි ගැහණු අපි එක විදිහට කියන එක එන්නේ. හැබැයි ඊට කලින් ඉඳලා අපි මේ කාන්තා දේශපාලනය කියන එකට මම සම්බන්ධ වෙලා හිටියා. එතකොට දැන් මේ ගැහණු අපි එක විදිහට කියන මේ වැඩසටහන මේ මාලිමා ආණ්ඩුව යටතේ කොයිතරම් ඉදිරියට ඇවිල්ලා තියෙනවද? මම හිතන්නේ දැන් ඒකේ ප්‍රධානම ගැහණු අපි එක විදිහට කියන ඒ කැලේ විතරක් වෙන මාර්ගෙම බෙදුවොත් එහෙම ඒකේ මූලිකම පර්පස් එක අරමුණුනේ මේ කාර්යාලයේ දේශපාලන මැදිහත් වීම වැඩි කරගන්න එක. ඒ සක්‍රියව යාල දේශපාලන එහෙම නැතුව මේ ඡන්ද ටික ගන්න විතරක් නෙවෙයි. නෑ. අපේ කල්ලුවේ තිබුණේ ඒක ඊට වඩා කියන්නේ ඡන්දේ ලබා ගැනීමත් ඒක අරමුණක්. හැබැයි ඊට අහත ගිය පුළුල් දේශපාලනයක් අපි කාන්තාවට අපි මේ පරිකල්පනය කරා කියන්නේ. හැබැයි දැන් මේ වෙද්දී අපිට තේරෙනවා ඒක අපි හිතපු තැන නෙමෙයි තියෙන්නේ. එතකොට ගැහණු අපි එක පිටට කියන ව්‍යාපාරය පිටින් බැලුවම අපිට තේරෙන්නේ පසුගිය ජනාධිපතිවරණයට ඊට පස්සේ මහමැතිවරණයට මේ රටේ මාලිමා රජය බලයටපත් කරන්න ඕනේ. ඒ සඳහා විශාල 50කට වඩා ඉන්න කාන්තාවන්ගේ ඡන්ද ලබා ගැනීම ඒගොල්ලන්ගේ ශක්තිය ගුණ කිරීම කියන අර්ථයෙන් තමයි අපි තේරුම් ගන්න. ඒකට අපිට කියන්න දැන් හරි. කාන්තාව විශාල ඡන්ද දීලා මාලිමා රජයක් දැන් ඊට පස්සේ කාලේ දැන් අගමැතිනිය විදියට ඉන්නේ කාන්තාව. කාලයකට පස්සේ අගමැතිනිය ඉන්නවා කාන්තාව. ඒකට දැන් මෙතනින් එහාට ඇත්තටම මොකක්ද මේ දිනා ගන්න ඕන කියලා හිතන ලබා ගන්න ඕන කියන මොන වගේ දේවල්ද ඇත්තටම වෙන්න ඕන කියලා ප්‍රාර්ථනා කළේ. එතන මේ ගැහණු අපි එක විදිහට ඒකේ අරමුණ උනේ කාන්තාවට කියන්නේ දේශපාලනයට නිකන් සහභාගී කරන කියන්නේ පෝස්ටර් ගලවන සහභාගීත්වය නෙමෙයි ඒක පිළිගිලා තීරණාත්මක දේශපාලන මැදිහත් වීම කරලා ඒ රටේ දේශපාලන දිශානතියට ඒ ආර්ථික දිශානතියට ඒ සියලු දේවල් වලට හොඳ මැදිහත් වීම කරන්න පුළුවන්. ඒක තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. සහ වෙනුවේ තිබුණු සීනේ ඒකට ආර්ථික දිශානතිය දේශපාලන දිශානතිය කියලා කිව්වහම අපි නටු දැන් පළාත් පාලන මැතිවරණයේ මන්ත්‍රීවරයන් විශාල පිරිසක් ඇතිනේ. ඔව්. ඒගොල්ලන්ගෙන් මේ වැඩේ වෙන්නේ නැද්ද? දැන් අපි මේකෙන් ඉගෙනගත්ත එක උගත් පාඩමක් තමයි එහෙම මේ නම්බර්ස් වැඩි කරගත්තා කියලා ඒ අවශ්‍ය දේශපාලන මැදිහත් වීම සිදු වෙන්නේ නැහැ කියන. ඒ කියන්නේ മന്ത്രിවරු අතර කාන්තාවන්ගේ ප්‍රතිශතය වැඩි වුණා කියලා සමනින් වැඩි වෙන්නේ නැහැ. සමනින් වැඩි වෙන්නේ නැහැ. ඒක වැඩි වෙච්ච එකේ මොකක් තියෙනවා. හැබැයි ඒක අපි ඉගෙනගත්ත දේ තමයි ඒක මදි. වැඩි වුණා කියන එක විතරක් මදි. එතනින් කාට ගිය යමක් තව සිදු වෙන්න තියෙනවා. ඇයි ඒක වෙන්නේ නැත්තේ? ඒක වෙන්න නොවෙන්න ප්‍රධානම හේතුව මම හිතන්නේ මේ සියලු කාන්තාවන් ඒගොල්ලෝ ක්‍රියාත්මක වෙන්නේ අතිශය වැඩි දුරාවලිගත
පුරුෂාධිපත්‍යයක් තියෙන ව්‍යුහයක් ඇතුලේ තමයි ඒගොල්ලෝ ක්‍රියාත්මක වෙන්නේ. ඒකට ඒක ඇතුලේ ඒගොල්ලන්ට යම් යම් සීමාවන් පන්නගන්න බැරි කමක් තියෙනවා කියන එක මම හිතන්නේ. ඒක තමයි ඒ විදිහට අර අවශ්‍ය විදිහට සිදුවන්නේ. ඒකට ඔබ කියන්නේ දැන් රටේ තීරණ ගැනීමේ ධුරාවලිය තුළ පිරිමිට වැඩි අවස්ථාවක් තියෙනවා කාන්තාවන්ට එකමන අවස්ථාවක් නැහැ එන්න තියෙන දුෂ්කරතා වැඩි කියන එක. එතකොට ඒකට තමයි දැන් ওই කෝටා ක්‍රමයේ හදලා යම් ප්‍රමාණයකට දාලා තියෙන්නේ. එතකොට ඒගොල්ලන් ඒ අපි ගත්තොත් කැබිනට් මණ්ඩලයේ ඉන්නවා දැන් මේක කලින් කාන්තාවන් කැබිනට් මණ්ඩලවල හිටියා ජනාධිපතිනිලා අගමැතිලත් හිටියා. එතකොට දැන් මන්ත්‍රීවරියන් ඉන්නවා විවිධ මට්ටම් වල. ඒකට ඒ අයට ඇයි ඔබ කියන්නේ මේ ධුරාවලිය තුල වැඩ කරන්න බෑ කියලා? ඒකට හේතුව තමයි ඒ කියන්නේ මේ කාන්තාවන්ට දේශපාලනය කරන එක පිළිමියෙක් ඔය ස්ට්‍රක්චර් එකක් ඇතුලේ ගිහිල්ලා වැඩ කරනවා හා සමාන නෑ. ඒක වඩා තියෙනවා අභියෝග ගොඩක්. දුෂ්කරතා තියෙනවා. මොනවද ඒක? ඒ කියන්නේ මේ අර මුලින් කිව්වා වගේ ධුරාවලියේ තියෙන ඒ නම් කරන ලකුණු කරන එහා ක්‍රියාත්මක වෙන්න බැරි වී. හැබැයි මම කිව්වොත් දැන් අනිත් පැත්තට දැනට රාජ්‍ය සේවයේ ගත්තොත් ඉහළ තනතුරු වල හුඟක් මට්ටම් වල වැඩි හරියක් ඉන්නේ කාන්තාවෝ. ඊළඟට ගුරුවරියනුත් විචාරය ඉස්කෝල වල ගත්තොත් ගුරුවරියෝ විචාර පිළිපත්. මේ වගේ හැම තැනකම කාන්තාවන් ධුරාවලිය හරහා ඇවිල්ලා වැඩ කරගෙන යනවා. ඒ මේ දේශපාලන කරුණු විතරක් මේ ප්‍රශ්නේ තියෙන්නේ. දේශපාලන බලය වෙනස් නේ. ඒක පොඩක් ඊට වඩා සංවේදී ඊට වඩා අමාරු එකක් මම කියන්නේ රාජ්‍ය මේ නිලධාරී තන්ත්‍රය ඇතුලේ යන ගමන වෙනම එකක්. මම කියන්නේ ඒක ඇතුලේ කාන්තාවකට ඉහළට යන්න බාධාවල් අඩුයි. දේශපාලන ව්‍යුහයන් ඇතුලේ ඉස්සරහට යනවට වඩා. දේශපාලන ව්‍යුහය ඇතුලේ ඒක බලකාරකයක් නේ අන්තිමට පිළිපද වරගේ. ඒතර ඒක ඇතුලේ ඊට වඩා අමාරු එකක් තමයි තියෙන්නේ බලය කියන කාරණය. මම මෙහෙම යෝජනා කරොත් දැන් දේශපාලනයේ සංස්කෘතියක් තියෙන බොහොම කැත සංස්කෘතියක්. ඒක ඇතුලේ වගකියුතු කාන්තාවකට ඇවිල්ලා තමන්ගේ ඒ වගකියුතුභාවය සදාචාරය විනය ඒ හික්මීම පාවා දෙන්නේ නැතුව මේක තුළ මතුවෙන්න බෑ කියන එක. මොකද අපි දක්න සමහර කාන්තාව බොහොම ජීවිත වඩා හොඳට මේ වැඩේ කරලා ඉස්සරහට එනවා. එතකොට ඒක නෙවෙයිද මේ? ඒ කියන්නේ දැන් තියෙන ඒ සංස්කෘතියට අනුගත වෙන්න අමාරුකම නිසා මේක වෙනවද කියලා කියන්නේ. මම හිතන්නේ ඒක දෙපැත්තක් තියෙනවා. ඒ කියන්නේ අනුගත විය යුතුද? එහෙම නැත්නම් සංස්කෘතිය වෙනස් කර යුතුද? නෑ මම හිතන්නේ සංස්කෘතිය වෙනස් කිරීමට අපි මැදිහත් වීමක් කරන්න ඕනේ. ඒක තමයි පියවරෙන් පියවර පොඩ හරි අපි කරන්න උත්සාහ කරන්නේ. එතකොට ඔබ යෝජනා කරන්නේ මේ දේශපාලන සංස්කෘතිය වෙනස් වෙලා ඒක ඇත්තටම කාන්තාවන්ගේ පැමිණීම සඳහා නෙවෙයි රටේ සුභසිද්ධිය සඳහා දේශපාලන සංස්කෘතියක් වෙනස් වෙනවා. ඒතකොට මේ වැනි දේශපාලන සංස්කෘතියක් වෙනස් කිරීමට කාන්තාවන්ට ඒ දුරාවලිය තුළ හැසිරෙන්න ඉඩකඩ ලැබීමක් ධනාත්මකව බලපාන. ඔය එතකොට මොකද්ද මේ දැන් තියෙන දේශපාලන සංස්කෘතිය අවුල සහ මොකද්ද වෙන අලුතෙන් හැදෙන්න ඕන සංස්කෘතිය මොකද්ද? ඒ කියන්නේ දැන් අවුල කියලා අපි දැන් හඳුනාගත්ත දෙකක් තියෙනවානේ. එකක් තමයි ඔය කියන මේ කල්කශ ප්‍රචණ්ඩ දේශපාලන සංස්කෘතිය පිළිගැනෙන්න වෙන අමාරුකම් තියෙනවා. අනිත් එක තමයි ඔය දුරාවලිය තුලේ ගැහුම්ට අවශ්‍ය විද්‍යාත්මක කරන්න බලයක් නැතුව තියෙනවා. ඒකට මේ දෙකටනේ අපි උත්තර හොයන්න ඕනේ. මගේ උත්තරේ කියන්නේ වෙන විසඳුම තමයි ඒක කරන්න පුළුවන් කාන්තා දේශපාලන ව්‍යාපාරයකින් තමයි මේ වෙනස්කම ඇති කරගන්නේ. දැන් අපි බැලුවොත් එක පැත්තකින් දේශපාලන සංස්කෘතිය වෙනස් වෙන්න ඕන. අනිත් පැත්තෙන් කාන්තාවන්ට වැඩි විද ප්‍රස්තාවක් ලැබෙන්න ඕන මේවට ඇවිල්ලා වැඩ කටයුතු කරන්න. දැන් ඒක
පටන් ගන්නක් විදියට අපි හිතුවොත් කලින් දේශපාලන පක්ෂවල තිබුණු කාන්තාංශ වලට වඩා අලුත් ජවයකින් අලුත් විදියකට අත් වශයෙන්ම ගැහණුව අපි එක පිටට කියන ඒ වැඩසටහන විසින් ලොකු ජවයක් ඇති කරනවා. දැන් ඒක මහ පොළොවේ යථාර්ථයක් බවට පත් කරලා තව උස්සන්න නම් මාලි මහරජයේ රජයක් විදියට කළ යුතුව තිබුණේ මොනවද? මේක ඡන්දය ලබා ගැනීමේ වැඩ පිළිවෙලකින් එහාට ගිය දැක්මක් සහිතව ඒ වැඩසටහන ඇතුලේ වුණත් කලේ ලංකාවේ කාන්තාවන්ට යම් පොරොන්දුවක් ලබා දීමක් නේ. දේශපාලන වශයෙන් සංස්කෘතික වශයෙන් සමාජික වශයෙන් මේ සියලු දේවල් හෙළ පැකට් ගේනවා කියන පොරොන්දුවක් මතනේ ඒගොල්ලෝ වලේ ඒ කැම්පේන් එක ක්‍රියාත්මක වුණේ. ඒතර ඒකේ මේ පොරොන්දු ඉෂ්ට කිරීම හැකියාවක් තියෙනවා ඒ වැඩපිළිවෙල ඉස්සරහට ගෙනියන්නේ අවශ්‍යතාවය. ඒක තමයි මම හිතන්නේ සිද්ධ වෙන්නේ නැහැ. දැන් ඒක සිද්ධ කරන්න ඕන ඔය කාන්තා කටයුතු අමාත්‍යාංශයෙන්ද රජයෙන්ද කවුද මේක කරන්න ඕන? මම හිතනවා ඒක සිද්ධ වෙන රජයේ වැඩ පිළිවෙලක් අනිවාර්යෙන් අවශ්‍යයි. ඒ කියන්නේ ඒක තවදුරටත් පක්ෂයේ වැඩක් වෙන්න බැහැනේ. මොකද දැන් බලයට ඇවිල්ලානේ. ඒකට රජයේ විසින් යම් වැඩ පිළිවෙලක් සකස් කිරීමේ අවශ්‍යතාවයක් තියෙනවා. ඒ ගැහණුන්ට ලබා දීපු පොරොන්දු ඉෂ්ට කිරීම. දැන් අපි හිතුවත් සාමාන්‍යයෙන් මේ දේශපාලන කරලියේ අපි දන්නවා ජනානුපාතයට සාපේක්ෂව කාන්තාවන් සහ දෙවියන් අතර ඒ අනුපාතයට රටේ අනිත් තුඟක් තීරණ ගැනීමේ ආයතනවල කාන්තාවන් හිටියා. මේ පොඩි දේශපාලන කරලියේදී ඒකේ ලොකු පරතරයක් තියෙනවා. මේක හැමදාම අභියෝගයක් විදියට තියෙනවා. ඒතර ඒකේදී බෞද්ධ කාලයේ තිබුණු දේශපාලන පක්ෂවල තිබුණු කාන්තාංශ නිකන් අර විලාසිතාවකට ඒ විදියට ඒක මේක තිබුණාට සක්‍රියව කාන්තා ව්‍යාපාරයක් විදියට මේක මැදිහත් වීමක් කරේ නැහැ. ඒකෝට අපිට යෝධ පිම්මක් පණිනවා දකින්න පුළුවන් මේ ගැහණුව අපි එක් විදිහට කියන වැඩට. දැන් ඒක දැන් ආයෙ යට තියෙනවා. මම අහන්න කැමති මේක උනේ ගැහණුව අපි එක විදිහට කියන මේ ව්‍යාපාරය තුලම තිබුණාද කිසියම් ක්‍රියාවලියක් මේ වැනි තත්යකට ආවන් පස්සේ කාන්තාවන් ඒ ප්‍රමාණයට එස වෙන ඒ ප්‍රමාණය ඊටකට විවෘත වෙන. එහෙම නැත්නම් ඒක අපි දැන් මේක ගිහිමු දජයක් තියෙනවා නම් මේක අත්හැරිච්ච අලුතෙන් ඊළඟ වටේට මේ කාන්තාවන්ගේ කාර්යභාරය හරියට තේරුම් අරගෙන කරන ව්‍යාපාරයකට මොකක්ද මේක ඉගෙන ගන්න ඉන්න පාඩම? අපිට කියන්න පුළුවන් මේ වැඩ පිළිවෙල කියන එක අවශ්‍යයි සැලැස්ම. ප්‍රචාරණ පොරොන්දුව ඇවිල්ලා නම් එකක් නෙවෙන්නේ. ඒක සැලැස්මක් අවශ්‍යයි. ඒ සැලැස්ම අනිත් එක තමයි මේ කාන්තා දේශපාලන ව්‍යාපාර මේ NPP එක ඇතුලේ අපේ ඒ ගැහණු අපි එක පිටට තිබුණානේ අනිත් පක්ෂවල කාන්තා ව්‍යාපාර වලට තිබුණ නැති ජාලයක්. ඒක තිබුණේ ඒක දේශපාලන ව්‍යාපාරයක් කාන්තා දේශපාලන ව්‍යාපාරයක් හැටියට ක්‍රියාත්මක වෙච්ච එක. ඒක නිකන් මේ ඒ කියන්නේ අපි ජවිපේ ඉස්සෙල්ලාම තිබුණා කාන්තා සංගම. ඒක අතිශය මේ හොඳ ව්‍යුහයක් රට පුරා පැතිරිච්ච ඒක කාලයක් තිස්සේ හොඳට මේ පදම් වෙච්ච ඒ සංවිධායකවරු ඉන්න හොඳ එකක් තිබුණා. ඒකට එකතු වුණා NPP කියලා ආපු පාර්ශවවල ඒ ස්ත්‍රීවාදී කැලක් ස්ත්‍රීවාදී අදහස් ස්ත්‍රීවාදී නායකත්වයක් අරකට එක එකතු වුණා. ඒක ඇතුලේ තමයි ඔය මේ NPP ගැහණුව අපි එක මීටරට කියන ඒ වැඩසටහන ඉතා හොඳින් ක්‍රියාත්මක වුණේ. ඒ කියන්නේ හැදියව දේශපාලනයට ඇදලා ගන්න වැඩේ හොඳටම සිද්ධ වුණේ ඒ ඒගොල්ලෝගේ එකතු වීම. මොකද අපිට දැන් පෙන්නන්නට ඔය ගැහණුව අපි එක මීටරට ඒ ප්‍රචාරණ වැඩ පිළිවෙලනේ අපිට එළියට පේන තිබුණේ ඒකට අවුරුදු 3-4ක් තිස්සේ අපි ගන්නවා ඒ පොළවේ මට්ටමේ ගැහණුන් එක්ක කරපු සංවාදය. ඒක ස්ත්‍රීවාදී වැඩිහිට් වීමක් තමයි සිද්ධ වුනේ. මොකද්ද මේ ස්ත්‍රීවාදය කියන්නේ? ස්ත්‍රීවාදය කියලා අපි සරලම
අපි නිර්වචනය බැලුවොත් එහෙම ගැහැණුන්ට සමාන අවස්ථා සමාන ආර්ථික සහ දේශපාලනික සංස්කෘතික අයිතිවාසිකම් තහවුරු කිරීමේ ව්‍යාපාරයක් සහ න්‍යායක් කියන තුනම ඉස්සරහට. එතකොට දැන් ඒ අසමානතාවය එහෙම නැත්නම් සාධාරණ නිසි ඉඩකඩක් නොලැබීම කියන එක දැනට කොයි තැන්වලද බරපතල විදිහට පේන්නේ තියෙන්නේ? මම කියන්නේ අපේ බරපතලම තැනක් අපි කියන්න පුළුවන් දේශපාලනය කියලා. අපිට වේතනින් ගොඩක් දේවල් තීරණය වෙනවා. කියන්නේ මොකද දෙයක් තමයි දැන් මම දැක්කා මේක අපි පොදුට ගන්න කාරණයක් වෙනකොට නිවුස් එකක් වෙලා තිබුණා මේ ආසියානු සංවර්ධන බැංකුවෙන් ඒක කියලා තිබුණා ලංකාවේ ගෑනුන්ට හොඳට උගන්වනවා හැබැයි ඊට පස්සේ ගෙදර තියාගන්න. ඒක ප්‍රශ්නේ කතා කරමු. ඒ කියන්නේ දැන් පෞල් සංස්ථාව තුළ සම්ප්‍රදායිකව කාන්තාවට ගෙදර නායකත්වයේ තිබුණා ඒ මෙහෙවීම කළා. එළියට ගිහිල්ලා ආදායම් උත්පාදනය කරගෙන ඉන වැඩේ කළේ පිරිමියා. ඒතර වර්තමාන ලංකාවේ කාන්තාවන් හරියට හෝ ඊටත් වඩා වැඩියෙන් ගෙදර ආදායම් උත්පාදනයට සම්බන්ධ වෙලා ඉන්නවා. ඒකට සමාන්තරව පරණ බර ටිකක් අරගෙන යන්න වෙලා තියෙනවා. ඒ අධික වගකීම් පීඩනය ගෙදරදී තියෙන නිසාද සමාජයේදී ඒගොල්ලන්ට අවශ්‍ය කරන මේ මැදිහත් වීම දෙන්න බැරි වෙලා තියෙන නැත්නම් වෙනත් හේතුවක් නිසා. නෑ අනිවාර්යෙන්ම මම කියන්නේ ඒක. මූලිකම එක වෙන්න ඕනේ ඔය අපි කියන ගෙදර තුල වැඩ ගැහැණුන්ට පැවිදිලා තියෙන. ඉස්සර කුමඩ කියලා කියන්නේ. ඒක අනිවාර්යෙන් ලොකු හේතුවක්. අනිත් එක අපි කියනවා සංස්කෘතික වශයෙන් ආකල්ප වශයෙන් අපි කියනවා මේ මෙතන පෞද්ගලික අවකාශයක විතර තමයි හැසිරෙන්න ඕනේ කියලා වගේ උත් තියෙනවා මම දැන වෙලෙක තමයි බලන්නේ. ඔය එතකොට දැන් ඒක සංස්කෘතික කාරණයක් තියෙනවා. ඒක පිරිමින්ගේ ඔළුව වල වැඩියෙන් තියෙනවා. කාන්තාවන්ගේ උනත් නැන්දම්මගේ ඔළුවේ තියෙනවා ලේක සම්බන්ධයෙන්. ඒ විදිහට තහවුරු වෙච්ච මතයක් තියෙනවා. කාන්තාවගේ වැඩ සීමා සහිත විය යුතුයි කියලා වගකීම. නමුත් දැන් ප්‍රායෝගික ලෝකේ එහෙම එකක් නැහැ. කාන්තාවෝ පිරිමින්ට වඩා වැඩියෙන් ආදායම් උත්පාදනයක තියලා ඉන්නවා. ඒ වගේම ගෙදර සියලු වගකීමුත් ඉෂ්ට කරන තත්ත්වයක් තියෙනවා. එතකොට ඒ ආදායම් උත්පාදනයේ ඇත්තටම කාන්තාවන්ගේ ප්‍රතිශතය අපි කාලයක් තිස්සේ තියෙන ප්‍රශ්නයක් තමයි මේ අඩුයි කියන එක. දැන් 30 ගණක් තමයි කාන්තාවන් මේ ඒ වුණාට දැන් වතු වල ගත්තොත් වැඩ කරන කාන්තාවෝ නිදාසන ගලාපවල ගත්තොත් වැඩි හරියක් කාන්තාවෝ මැද පෙරදෙක් ගියත් වැඩි හරියක් කාන්තාවෝ ඉතින් මේ රජයේ සේවය ගත්තොත් කාන්තාවෝ වැඩි හැමතැනම කාන්තාවෝනේ මේ වගේම තරම්. ඒ ඉතින් කිව්වට කොහරි මේ සංඛ්‍යාලේඛන වලට 90 30 ගණක් තමයි අහුවෙන්නේ. ඒක තියෙනවා අන්තිම ක්ෂේත්‍රයේ අහුවෙන්නේ නැහැ. ඒකට තියෙන අඩුව. හැබැයි ඒකත් අපි ප්‍රශ්නයක් හැටියට සාමාන්‍ය මතු කරගන්න එකක් මේ ඒකේ ආදී ධාන්‍ය උත්පාදනය කිරීමේ ඒ ක්‍රියාවලියට අපි ගැනීම හරියට විෂයාකාරව මෙදිට කරගන්නේ නැහැ කියන එක. විභාගයක් තියෙනවා ඒක කරගන්න පුළුවන් ඒගොල්ලන්ට හැකියාවක් තියෙනවා විසඳාදීන් කරගන්න පුළුවන් අධ්‍යාපනය තියෙනවා ඒක සීලයට ගන්න විශ්වවිද්‍යාලයේ මේ ගැන තමයි ඒවත් ඒහා සංසන්දනය කරද්දී ඒක හැකි ලායකත්වය අපි ගන්නෙ නැහැ කියන එක තමයි. ඔය කියන්නේ දැන් අමාරුම පින්ව පැනලානේ තියෙන්නේ. ඒ කියන්නේ දැන් අනිත් දිනුවින් පවතින රටවල් වලට සාපේක්ෂව කාන්තාවන්ගේ සාක්ෂරතාවය, නායකත්වය හැම එකක්ම පිරිමින්ට වඩා ඉස්සරහින් ප්‍රතිශතයක් විතර වැඩි. හැම තැනම ඉන්න දැන් ඒක තමයි අමාරුම දේ. දැන් එහෙම ඒ පින්ව පැනලා තියෙද්දි ඇයි මේ ඉතුරු කොට යන්න බැරි? මගේ ආයේ ඒක මම එන්නේ අර දේශපාලන ව්‍යාපාරයක් කාන්තා ව්‍යාපාරයක් ගොඩනගා ගැනීමට තියෙන හැකියාව තමයි මම ඒක දකින්නේ. කියන්නේ APP ඇතුළේ ඒක. ඒ කියන්නේ අපි දැන් හොඳට බලුවොත් එහෙම කියන්නේ APP එකේ මේ කාන්තා ව්‍යාපාරය ඇවිල්ලා APP එකට ඒ ලබා ගැනීම දක්වා ආවා. හැබැයි එතනින් එහාට දෙවෙනි පෙළක් නැහැ. ඒක ඉදිරියට ගෙනියන්න. ඒ වගේ
ව්‍යාපාරයේ කාන්තා දේශපාලන ව්‍යාපාර කියන එක ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවයක් තියෙනවා. මම හිතන්නේ හැබැයි දැන් අවස්ථාවක් විදිහට ගත්තොත් මාලිමා ආණ්ඩුව විසින් ඒ කාන්තා ව්‍යාපාරය විතරක් නෙවෙයි අනිත් හැම එකක්ම ඒගොල්ලෝ හදාගෙන ආපුව නිකන් දිය වෙලා ගිහලා වගේ තියෙනවා. සමස්තයක් එහෙම තියෙනවා. ඔය එතකොට අපි බලමු දැන් මාලිමාවේ දේශපාලනයේ පැත්තකින් කියලා. දැන් ඔබ කිව්වා ස්ත්‍රීවාදී ඒ වැඩසටහන වලට පිරිසක්. මහ පොළවේ දුක් විඳින කාන්තාව අතර යම්කිසි පරතරයක් තිබුණා. ඒක පියවීමේ සුදුසු හොඳ වේදිකාවක් විදිහට තමයි මේ ගැහණු අපිට තමයි ඒක තුල තමයි ක්‍රියාවේද තමයි මේ දෙන්නා අතර හොඳ සංවාදයක් ඇති වුණේ. ඒ එහෙමනම් මේ ස්ත්‍රීවාදී ව්‍යාපාරවලත් පොඩි අවුලක් තියෙනවා. ඒකට බැරි වුණා දේශපාලන පක්ෂයේ ඉන්නේ මෙතන ඍජුවම මහ පොළොවේ කාන්තාවන් එක්ක එකතු වෙන ව්‍යාපාරයක් වලට අපිටෝ තියෙනවා. ඒක එහෙම නෝනේ ඇයි එහෙම වෙන්න නම් මොකද්ද වෙන්නේ? ඒක නොවෙන්නේ අපි දේශපාලන පැත්තකින් තිබුණේ සාමාන්‍ය අපි මොහොත් වෙන සිවිල් සංවිධාන ස්ත්‍රීවාදී ව්‍යාපාරවල කියන්නේ ස්ත්‍රීවාදී මාධ්‍ය සංවිධාන ඔගේ බැලුවොත් එහෙම මේ අර කියන්නේ විසිරුණු සභා ෆ්‍රැග්මන්ට් මේ ගොඩක්ම විසිරිච්ච මේ ස්ත්‍රීවාදී සංවිධාන තමයි තියෙන්නේ. ඒකට වෙලා වැඩක් කිරීමේ අපහසුකමක් තියෙනවා කියන එක තමයි මම දකින්නේ. ස්ත්‍රීවාදී ව්‍යාපාර වල නිදන්ගත දෝෂයක් නැද්ද මේකේ? ඒක ප්‍රවේශයේ තියෙනව නේද? ඔව් නිදන්ගත දෝෂයක් තියෙනවා. ඒක විසඳුමක් හොයාගන්න වෙනවා. මේක අපිට ඕනනම් වෙස්ටි. ගෑරුම් දේශපාලන මැදිහත්වීමක් කරන්න ඕන නම් මේ තියෙන නිදන්ගත රෝග ටිකට විසඳුම් හොයාගන්න වෙනවා. මොකද මේක මේ කියන්නේ පැරඩොක්ස් එකක්. ඒ කියන්නේ අපේ ලංකාවම මේකෙත් කතා කරලා තියෙනවා. ඊට පස්සෙත් අපි කතා කරලා තියෙනවා ගොඩක් අය ස්ත්‍රීවාදී මේ විගතු. ඒගොල්ලෝ කියන්නේ දැන් අපි ගොඩක් දේවල් කිව්වා වගේ අපි අපේ පැත්තෙන් ඉඳලා දැක්ලා තියෙනවා. රාජසේවය ඇතුලේ නිලධාරීන් ඉඳලා දැක්ලා තියෙනවා. නමුත් ආම තියෙනවා පැරඩොක්ස් එකක්. අපිට විශ්ල ගන්න බැරි ගැහැණු කියන කණ්ඩායම මේ රටේ සංවර්ධනයට දිනුවට හොඳට සක්‍රිය දායක කරගන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා. දැන් ඔබ මේ කාන්තාවන් සංවිධාන වලට කාන්තාව කියනවා, ස්ත්‍රිය කියනවා, ගැහණිය කියනවා, ලිය කියනවා, වනිතාව කියනවා. මේ අතරින් ඇයි ඔබ මේ ගැහණු කියන වචනේ තෝරගන්නේ? ඒක අපි තෝරගත්තේ ඇත්තටම අපිට මේ අපි ඔය සීරීස් එකමුතුව ඇතුලේ අපේ තිබුණු සාකච්ඡාවක් තමයි ඒකේ නම තිබුණේ ප්‍රගතිශීලී ස්ත්‍රී එකමුතුව. ඒකේ අපි කාන්තාව කියන වචනේ අපි ප්‍රතික්ෂේප කරනවා. ඇයි? අපි මේ කාන්තාව කියන වචනයත් එක්ක නිකන් තිබුණා මොකක් හරි සංස්කෘතික සමාජමය මොකක් හරි මේ පසුගාමි ඒකත් එක්ක බැඳිලා තිබුණා. මම කියනවා මෙහෙම එක අනිත් පැත්ත. මම කියනවා කාන්තාව කියලා කියන එකේ අර අම්මා කියනවා වගේ ගෞරවණීයත්වයක්. අනිත් පැත්තට මම ඔබතරක කරන්නේ කාන්තාව කිව්වහම අර ෂෝකේස් එකේ දාලා ලස්සන තියෙනවා වගේ. ඔව්. ඒක අර හැබැයි කාන්තාව මහ පොළොවේ දුක් විඳින වැඩ කරන ඒ අදහස කාන්තාව කියන එකේ ඉන්නේ නැහැ. ඔව්. ඒකිට තමයි අපි විශේෂයෙන් සැලකිලිමත් වුණා. අපි කතා කරද්දී සහ අපේ කතිකයට උනත් අපි උතනම කිව්වා කාන්තාව කියන්නේ තු ස්ත්‍රී කියන වචනේ නැත්නම් ගැහණු කියන වචනේ පාවිච්චි කරන්නේ. හැබැයි ඒක පරාජය වුණා. අන්තිමට ඒකෙන් මොකද ඒකට ආවා අපිටෙන් ලොකු මේකක් ආවේ නෑ. මොකද ඒගොල්ලන්ට තිබුණේ කාන්තා සංගමයේ ස්ත්‍රී කියලා කාන්තා කියන්නේ කාන්තා සංගම සමාජවාදී කාන්තා සංගම. ඔව්. ඒතකොට ඒගොල්ලෝ මේක එච්චර මේ ඒක මත ගැටුමෙන් අන්තිමට ඒ පාර්ශ්වයේ දිනලා අපේ කතිකයත් අන්තිමට කාන්තාව කියලා කතා කරන තැනට හැබැයි නම හදාගත්තා. නම ඒ ඉතින් ස්ලෝගන් එක නේ ඒක. මෙහෙමයි දැන් මම සාමාන්‍ය කතා කරන්නේ කැමති නෑ ගැහණිය ගැහණු කියලා නම කාන්තාවක තමයි කියන්නේ. මට හිතෙනවා එහෙම නොකීමෙන් මම පොඩි අගෞරවයක් කරනවාදෝ කියලා මේ කාන්තාවට ගැහණිය ලකින් භාෂාවෙන් කියනවා. ඒ එක්කම මම පිළිගන්නවා දැන්
සාමාන්‍යයෙන් අර ළමා තැනිලා තමයි කාන්තාව දාසියෝ කාන්තාව නෙවෙයි වගේ. එතකොට ඒ පල්ලෙහා සබෑවටම මහ පොළොවත් එක්ක දුෂ්කරතා විදිහේ දුෂ්කර ක්‍රියා කරන ජීවත් වන කාන්තාවගේ ඒ කාන්තාවගේ දායකයෝ. ඒ ගැහණියගේ සබෑ තත්ත්වය අපි නිරූපණය කළොත් තමයි මේක හරි සංවර්ධනයක් කරන්න පුළුවන්. ඔය එක නිකන් ඒක තුන් පැත්තට කතා කරනවා. ඒ ස්ත්‍රී කියන්නේ તો කාන්තාව. ඒක විශේෂ හේතුවක්. ස්ත්‍රී කියන්නේ તો ගැහණිය. ඒක උනේ අර අපි පොළවේ ඉන්න ගැහණියට ආමන්ත්‍රණය කිරීමේ අවශ්‍යතාවයක් නේ අපිට තිබුණේ. ඒකට ඒ ගැහණු අපි කියන එක සාමාන්‍ය ව්‍යවහාරයේ තියෙන එකක්. සාමාන්‍යයෙන් අපි ගැහණුන්ට මෙහෙම තමයි වෙන්නේ කියන්නේ සාමාන්‍ය සංවාදයේ තියෙන කතාවක්. ඒතර ස්ත්‍රීන් විසින් තමන්ව හඳුනා ගන්න ගොඩක් වෙලාවට ගැහණුන්ට ඉතින් මේ එහෙම තමයි මේ සංවාදය යන්නේ. හරි ඒ කියන්නේ ස්ත්‍රී කියන එක සාමාන්‍යයෙන් පොතේ තියෙන එක. ඔව්. සාමාන්‍යයෙන් තියෙන ගැහණිය. ඔව්. තමයි අපි කියන කතා කරද්දී අපි සාමාන්‍ය ඩයලොග් එකකින් කතා කරන්නේ ගැහණිය. ඒතකොට මේ කොහොමද මේක වශයෙන් හදාගන්නේ ගැහණු ව්‍යාපාර කියන කොහොමද මේ කියන්නේ? නෑ දැන් මම හිතනවා එතනින් අපි මේ වචන මේ පාටලෙගිල්ලගෙන ඉච්චු ගන්න ඕනේ කියලා. අදහසනේ දැනගත්ත වෙන්නේ. ඔව්. එතකොට මේ කාන්තාවගේ මම පුරු කටේ. මේ ප්‍රශ්නේ මම කිව්වේ දැන් ඉගෙන අපි මොකද අපේ මේ ගිනාපු එක පරාජයටපත් වෙනවා. ඒ ස්ත්‍රී සහ ගැහණු කියන වචනේ ගේනෝනේ කියලා. ඒක ඇතුලේ අපිටත් ආයෙ පිළිගන්න සිද්ධ වෙනවා අපේ කාන්තාව සාමාන්‍ය දේශපාලනයේ සාමාන්‍ය සමාජයේ ඇතුලේ සාමාන්‍ය වචනයක් අපි ඉගෙන ගන්න. ඔය එතකොට මේ ව්‍යාපාර එක්ක යන කතන්දර ටිකක් තියෙනවා. ඒක ගැන මම දැනගන්න කැමතියි. දැන් යුරෝපයේ මේ ස්ත්‍රී ව්‍යාපාර පටන් ගන්නකොට ඒවත් එක්ක පරිසර ව්‍යාපාර ආවා, මානව හිමිකම් ව්‍යාපාර ආවා, ඊට පස්සේ ඔය LGBTQ ව්‍යාපාර ආවා. මේ වගේ රැල්ලක් වගේ ගියා. එතකොට දැන් මේ කාන්තා ව්‍යාපාරය කියන එක කියන්නේ මේක දැන් සමහර ස්ත්‍රී ව්‍යාපාර ගැන අදහසක් තියෙනවා මේක පුරුෂ විරෝධී. මොකක්ද ඇත්තටම මේක සදාචාර විරෝධී. මොකක්ද ඇත්තටම මේ ඔබ අර්ථකථනය කරන මේ ව්‍යාපාර. ඒ කියන්නේ මම පුරුෂ විරෝධී කියන එක මම කියන්නේ කාන්තා දේශපාලන ව්‍යාපාර පුරුෂ විරෝධී එක අවශ්‍ය නැහැ. සිස්ටම් එකනේ ජීවිතවල පුරුෂයාගේ පුරුෂකරන. මම දකින විදිහට අපි කරන කාන්තා දේශපාලනයේ කියන එක අපිට කොහෙවත් ටෙක්ස්ට් බුක් එකක තියෙන එකක් අරගෙන ඇවිල්ලා ඒ තුන ඇප්ලයි කරන්න බෑ. අපි තේරුම් ගන්න ඕනේ අපේ රටේ තියෙන ඒ පසුබිම සහ ඒ තියෙන සන්දර්භයන් සහ ඒ තියෙන සංස්කෘතික දේවල් එක්ක අපිට ගැලපෙන මේ විදිහට මේ ගැහණියගේ ප්‍රශ්නේ විසඳගන්න. අපි හොයාගන්න. විතර අපි ඒක කතා කරමු. මහ පොළොවේ ජීවත් වෙන ගැහණුන්ට තියෙන ප්‍රශ්න ලයිස්තුවක් හැදුවොත් මොකක්ද ඒගොල්ලන්ගේ ප්‍රශ්න ලයිස්තුවේ උඩින්ම තියෙන පහක් කියලා මොනවද තියෙන්නේ පින්ම ප්‍රශ්න ගොඩක් තියෙනවා. පිරිමින්ට නැති ගැහණුන්ට විශේෂ වෙච්ච ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඒව අතර අපි ප්‍රමුඛතාවයක් හැදුවොත් මේ ගැහණු මේ වැටලා ඉන්න අවුලෙන් ගොඩ ගැනීම සඳහා මොන ප්‍රශ්න ටිකද ඇත්තටම අපි විසඳන්න ඕනේ. මොන විදිහට ඉස්සරහට අපිට එකට දාන්න වෙනවා රටේ ආර්ථිකය කියන එක. මොකද ආර්ථිකය රටේ කියන්නේ ෂොක් එක. අවසානයේම වැඩිපුරම ඒක අවශෝෂණය කරගන්න කෙනා සහ අවසානයේදී අවශෝෂණය කරගන්න කෙනා තමයි ඉතල අම්මා. ඒකට එයාට ඒක මම හිතනවා ආර්ථික ප්‍රශ්න තමයි ආර්ථිකයට තියෙන්නේ. ඒ කියන්නේ ආර්ථික රටේ කතා කරන මේ ආර්ථික අර්බුදය නම් මනම් කියලා කිව්වට ගෙදරට ගියාම පවුලට ගියාම තාත්තට නැති වගකීමක් මේක ගැට ගහගෙන බඩ ගත කරගෙන ඒ කොහොමයි සබයි වෙන කොහොමයි පවත්වින ඒ පිළිබඳ සම්පූර්ණ වගකීම තියෙන්නේ අම්මා. කියන්නේ අපි ගන්න සියලු අපි කරන ඒ ආර්ථික න්‍යායයන් වලට මේ තීරණ ඒවා ඔක්කොම අන්තිමට ඇවිල්ලා ඒකේ ෂොක් එක
ඇවිල්ලා වදින්නේ ඉතින් ඉන්න අම්මා. ඔව් ගැහණිය පිටින් තමයි තේරෙන්නේ යන්නේ. කොහොම හරි ගැට ගහගෙන යන්න ඕනේ. ආයේ ගහගන්න කර ගහගන්න ඕනේ. මොන ආර්ථික ක්‍රියාවට අදාළ නැහැ. ඒ ආර්ථික ප්‍රතිපත්ති අන්තිමට එයාට වැඩක් නැහැ. ඒ ලොකු සාකච්ඡාවල මොනවද සිද්ධ වෙන්නේ. අන්තිමට ඒ ගෙදරට ඇවිල්ලා ඒ කුස්සියට ඒක බලපාන හැටියට ඒක තමයි බලපාන හැටියට තමයි එයාට වැඩගන්නේ. ඔව් රයිට්. එතකොට දැන් එතන අපිට දෙවිදියට කතා කරන්න පුළුවන්. එක විදියක් තමයි රටේ ආර්ථික අවුල විසඳෙනවා නම්, පවුලේ ආර්ථික අවුල විසඳෙනවා නම් ගැහණියට පොඩි ස්පාස්වක් වෙන හුස්ම ටිකක් අරගෙන දෙයනේ කියලා ඊළඟ පියවරට හිතන්න. ඒක අනිත් පැත්ත. අනිත් එක තමයි සංස්කෘතිකමය වශයෙන් ඊතර පවුලේ වගකීමෙන් තාත්තා නිකන් නිදහස් වෙලා වගේනේ. ඒක ගැට ගන්න මොකද එහෙම පැත්තක් තියෙනවා. ඔව් මම කියන්නේ දැන් කොහොමද අපි දකින්න දෙයක් තමයි පරම්පරාවල් වල ඉන්න තාත්තා අපේ කර්ණ පරම්පරාවල් වල හිටපු තාත්තට වඩා ළමයි එක hands on එකක් තියෙනවා. ඊට වැඩිය සජීවී සම්බන්ධයක් තියෙනවා විතරක් නෙමෙයි සුරකුම් වැඩ කියන එක කියාදීවින් කියන ඒ රාජකාරියටත් ඒගොල්ලෝගේ යම් වැඩක් තියෙනවා. ඒක තව දුරටත් අපි රාජ්‍ය විසින් ඒකට මේ ෆැසිලිටේට් කරනවා. පහසුකම් සපයන්න ඕනේ ඒ වගකීම දෙක අතරම බෙදා ගන්නවා. මම දැන් ඔය මම දැන් ලංකාවේ දැන් අය පීට්‍රෝ ඩිමාර්ට් වල ඔබ දෙන්න ඕනේ කියලා එහෙම කතා කරනවානේ. ඔව් මම කියන්නේ ඒක හොඳ දිශාවක් හිතන්න. ඒතර වගකීම පැවරෙනවා මේ මේම පිළිමයට. ඒක විතරක් නෙවෙයි ආර්ථිකයේ දැන් ගෙදර වීදන් ටික කල්පනාකරණය කරනකොට තාත්තා මත්පැන් වලට යනවා නම් අර මේ වෙනවා නම් එතන ඒකට ගහගන්න ඉඳකට අඩු වෙනවා. ඒ සේරම ඉඳගෙන තමයි අම්මට ගැට ගහගන්න සිද්ධ වෙන්නේ. ඒතකොට මේ පිළිබඳ යම්කිසි සමාජ නිර්ණායක ටිකක් පොළොවල තැම්පත් වෙන්න අවශ්‍යයි. ඒ ආර්ථික සාධකයට අතිරික්තව ඊළඟට මොනවද කියන ප්‍රශ්න කාන්තාවට විශේෂයෙන්. ආර්ථික ටෙක්නිකලි තමයි ගොඩක් ඒවා තියෙනවා. ණය ප්‍රශ්න. ඒවා තියෙනවා අපි උඩටම අපි දාන්න පුළුවන් මේ ආර්ථික මේ කැටගරි දාන්න පුළුවන්. ඒ අතර ඊට අමතරව මම කිය අනිත් එක මම හඳුනගන්න දැනුම්ගේ ප්‍රධාන ප්‍රශ්නයක් විදිහට ඒ තමගේ නරුවා සම්බන්ධයෙන් ඒගොල්ලන්ගේ අනාගතයේ සෞඛ්‍යයේ අධ්‍යාපනයේ ගැන ඒ කියන ගැටලු සහ ඒ ප්‍රශ්න තමයි ඒක ලොකුම සාධකයක් විදිහට තියෙන්නේ ජීවිතවල ඉන්දෙක්ටි බලපාන. ඒක දැන් ඒක තාපොට්ටක් අපි සවිස්තරාත්මකව සාකච්ඡා කළොත් දැන් අර බටහිර රැල්ලක් වගේ තියෙනවනේ ලංකාවෙත් ඒක තියෙනවා ඒකයා සෙන්ටර්ස් ඒ වගේ ඒවා හරහා අර වගකීමේ කාන්තාව නිදහස් වෙලා ඒක සල්ලි වලට ගන්න මේකක් තියෙනවා. ඒකද හරි දිශාව එහෙම නැත්නම් ඒ අපිට හොඳයිද එහෙම නැත්නම් ඊට වඩා වෙනස් අලුත් ආකෘතියක් නිර්මාණය කරගන්න ඕනේ. මම කියන්නේ අර අපි විවිධ ක්‍රම විවිධ සොලියුෂන්ස් අපි මේකට තියෙනවා නේ. ඊළඟට මධ්‍යස්ථාන සාහනය ඊළඟට ඊළඟට ඒක එකක්. මේ සායක අපේ මේ දෙතන අපි මේ කරාලි ප්‍රතිගමනවල වගේ ප්‍රකාශවලක තියෙන එකක්. ක්‍රියාත්මක නොවන එක වෙනම කතාවක්. මේ ඒක ගැන කතාවක්. මධ්‍යස්ථාන ඒකට ප්‍රවේශය පාසු වෙනවා. ඒ ධාමතර අපි කියෝගේ ආකාරයේ වශයෙන් මාස්කම් සහයි ඊතුරු නිමාඩු වගේ විවිධ ඒවා වැඩි පැකේජ් එකක් අවශ්‍යයි. ඔය දැන් ඒකේ අනිත් පැත්තක් තියෙනවානේ. ඒ කියන්නේ දැන් අපි දන්නවා දැන් අලුත් පරම්පරාවක දරුවෝ ජීවත් වෙන්නේ ෆෝන් එකක් එක්ක. අම්මලා තාත්තලාත් එක්ක කතා කරන්නේ. එතකොට තාත්තත් එක්ක විතර නෙමෙයි අම්මත් එක්ක කතා කරන එකත් එකට යනවා. එතකොට ඒකත් එක්ක අර පවුලේ තිබුණු මේ බැඳීම ඒ සුහදතාවය දැන් විතරට විශේෂයෙන් ඒක බරපතල ප්‍රශ්නයක් වෙනවා. ඒතකොට දැන් අපිට මේක අලුත් ප්‍රශ්නයක්. දැන් අලුතෙන් ඉන්න ලෝකේ අපි අත්‍යන්තව දක්වන ස්මාර්ට්ෆෝන් එකක් දරුවෙක් කියන එක නවත්තන්න බෑ. ඒකනේ මේ අභියෝග මැදි පවුල
ශක්තිමත් කරගන්න අවශ්‍යද නැත්නම් ඒක දීර්ඝලා කියන කමක් නැද්ද? මොකද ඒවත් එක්ක මැදිලා තියෙනවා මේ කාන්තාවගේ අනිත් ප්‍රශ්න. මොකක්ද මේකේ අනාගතේ කොල්ලෝගේ වෙන්නේ? කියන්නේ පවුල එකේ කියන එක ඇතුලේ නෙමෙයි නම් ප්‍රශ්නේ තියෙන්නේ. ඒක පාන එක්ස්ටර්නල් බාහිර සාධක වලින් තමයි මේ ප්‍රශ්නේ මතුවෙන්නේ. ඒක පවුල ඇතුලේ තීමුක වෙනවා විවිධ ආකාරවලින්. කියන්නේ ආර්ථික තත්ත්වය හොඳ නැතිනම් මේ සාන්තුෂ්ඨ සහ බිරිඳ අතර ගැටුම් වැඩි වෙනවා. ඒ වගේ දේවල් තියෙනවානේ. ඊට පස්සේ දරුවෝ මාත්‍රාවෙන් දැක්වෙනොත් ඒකෙන් ආයෙත් අම්මා තමයි පීඩනය කරන්නේ. මේ වගේ ඒවා තියෙනවා. දැන් ඔතොත් මේ පෞල් ඒකේ ප්‍රශ්නය දැන් සංකීර්ණ වෙනවා. ඉස්සර විස්තෘත පෞලක් ආර්ථික සිය තේරුමත් එක්ක හිටියා. දැන් ටික පෞලක් තමයි දෙන හතර දෙනා ඉන්නේ. ඊළඟට ඒක සිංගල් පේරන්ට් පොට් වෙනවා. වල එක්කෝ ප්‍රධාන වශයෙන් අම්මාගේ යටතේ ඉන්න නැත්නම් තාත්තගේ යටතේ ඉන්නවා. ඊට පස්සේ එතකොට දරුවන්ගේ දෙමව්පියන්ගේ රැකවරණයේ විදිහටම වැඩින්නේ වෙනස් සංස්කෘතියක් දක්වා යනවා. දැන් මේක ඔහේ ගියාට කමක් නැහැ. මේක අපේ තියෙන සාරධර්ම වල යම්කිසි දේවල් වෙනුවෙන් මේ තාක්ෂණය ගලපා ගැනීමක් අවශ්‍ය වෙනවා. උදාහරණ ගලපා ගැනීමක් අවශ්‍ය වෙනවා. මම හිතනවා කියන්නේ අපි දැන් අර අම්මා එක්ක තියෙන සම්බන්ධය නම් කියන්නේ අපේ සංස්කෘතිය තුලේ ඒක එන්න ලේසියෙන් විනාශ කරන්න බෑ කියනවා. ඒක දරුවන් සහ අම්මාට තියෙන සම්බන්ධය. තාක්ෂණ ස්මාර්ට්ෆෝන්ස් එක තියෙන පුළුවන්. නමුත් ඒ දැකගත හැකි දේවල් තියෙනවා අපේ සාමාන්‍ය පද්ධතිය. කියන්නේ ඒවා දැකගෙන ඉන්නේ විනාශ වෙන දේ වෙනවා කියන්නේ. ඔව් මම හිතන්නේ ඒක හරි. ඒ කියන්නේ දැන් අපි අපේ පරම්පරාව එකතු වෙන අපි අලිකුලන පරම්පරාව. අපේ පරම්පරාවේ ගත්තත් සමහර විට අම්මලට වඩා දුර පුතාලා උදා. ඒ වුණත් අම්මට තියෙන ගෞරවය පොඩ්ඩක් අඩු වෙන්නේ. ඒකට මේ විදිහේ මේ වැදීම මම කියන්නේ වටිනාකම් රැකෙන විදිහට මේ තාක්ෂණය වැඩගස්ස ගන්න. ඊළඟ දැන් අපි ඉතින් එහාට ගිහිල්ලා දැන් ආර්ථික සාධකයේ එහාට ගිහිල්ලා සමාජයේ තුල කාන්තාවගේ සහභාගීත්වය තීරණ ගැනීම ක්‍රියාවලියට වැඩි කරන්න. දැන් මම දන්නේ උත්තර විදියට දැන් ඕලෙවල් පාස් වෙන අය අතර කාන්තාව වැඩි. ඒලෙවල් පාස් වෙන අය විශ්වවිද්‍යාලයට යන අය රජයේ රැකියාවලට. සමහර ගමක සමිති සමාගම් වල වැඩි හරියක් ඉන්නේ වකීල් සහගත වැඩ කරන්නේ කාන්තාව. පොඩි ප්‍රශ්නයක් ඇති කියලා මට හිතෙන්නේ මේ දේශපාලකකදී. විතර මේ හැමතැනම මේ තරම් විනිවිද යන පුළුවන්කම තියෙන්නේ. සත්‍ය පොඩි ප්‍රශ්නයක් ඇති මොකක්ද ඒක? මේ දේශපාලන බලපිළිවෙල කියන්නේ හරිම අමාරු එකක්. ඒ කියන්නේ ඒක අපි ගමේ තියෙන සමිතිය වගේ දේශි නෑ ගැහණුන්ට ඒක ඇතුලෙන් දීලා තමන්ගේ බලය ප්‍රාවුල් කරගන්න. පැතිවරණ ක්‍රමයේදී මේ ප්‍රශ්නේ මම මේක උදාහරණ කරනවා. ඒ කියන්නේ දැන් අපි දන්නවා දේශපාලන වේදිකාවේ අනිත් උන්ට දැනලා කරලා අපිට කයිවාරු ගහන එක්කෙනාට තමයි වැඩිම මනාපම. එතකොට කාන්තාව කවුරුහරි එකේ රැඳිලා ඉන්නවා නම් ඒ අයට ඒ වගේම චන්දිකම් වෙන්නත්. එතකොට ඒකත් එක්ක වැදුණු දැන් පක්ෂ ඇතුලේ ව්‍යුහේ එකක්ද මේ අර නමට දාගන්නවා මිසක් නැගෙන්න දක්ෂතාවයෙන් උඩට එන පිරිස අඩුයි. ඒ කීප එකට අර දුක ආර්ථික සාධකත් බලපාන වෙන්න පුළුවන්. නමුත් මේ පොඩි කඩේමක් අපට තාම තේරෙන්නේ නැහැ. මේ පොඩි කඩේමක් අපට පණින්න තියෙන්නේ. මැතිවරණ ක්‍රමය ප්‍රතිසංවිධානය කරොත් අර තියෙන චන්දිකම් වලට වෙනුවට මනුස්සකම හරි මේ වෙනත් ගුණාංග ටිකක් ඉස්මතු වුණොත් මොකද අවසාන වශයෙන් ඡන්දදායකයන් නෙවෙයි අවසාන තීරණය ගන්න. ඡන්දදායකයා වුණ වෙලා ඉන්නේ අර ඕනෙම පක්ෂයක ඕනෙම දිස්ත්‍රික්කයක මනාපරයිස්තු උදින්නේ වැඩියෙන්ම නරකඩකට. අර බලේ හරි කයිවාරු හරි හොරකම් කිරීම හරි හැම එකෙම ඉහෙළම අය තමයි ඡන්දෙ තියෙන්නේ. ඒකට මේ මට හිතෙනවා මේක අර අනිත් ක්ෂේත්‍රවල කුසලතාවයට උගත්කමට ඒ පාත්‍රක තිබුණාට මැතිවරණ රාමුව තුල ඕ දේශපාලන රාමුව තුල
අපි විඳින්න ඕන කිසියම් මර්මස්ථාන කීපයක් ඇති කියන. ඒකත් මම හිතනවා අපි උදාහරණයක් ගන්න ගහනවා අපි ඒක විදිහට. දැන් මේක ආශ්‍රිතව කාන්තාව විශාල ප්‍රමාණයක් සජීවීකරණය වුණා. ඒ අය ඇයි අගමැතිනියක්යි. හැබැයි පාර්ලි මේ කැබිනට් එකේ මම හිතන්නේ ලොකු කාන්තා නියෝජනයක් තියෙනවා. ඊළඟට අනිත් හැම ලෙවල් එකකදීම අර ආපු ගැම්ම මේකේ නියෝජනයක් නේ නැත්තේ උත්තර දඩුවා. ඒ කියන්නේ ඒලකාගෙන ඉන්න වෙනුවෙන් ගැහැණුව පාවිච්චි කිරීමේ දේශපාලනයෙන් ඉහාට ගිහිලා ගැහැණුව සම්පූර්ණ දේශපාලනය හැඩගැස්වීමට දේශපාලන විචාරකේ පක්ෂයක් දේශපාලනය හැඩගැස්වීමට ගැහැණුව දායක කරගන්න ඕනේ. ඒ වුණාට මම හිතන්නේ දැන් ඇත්තටම දැන් කැබිනට් එකට එන්න කුසලතාවයේ තියෙන තව පිරිසක් හිටියේ නැද්ද මේ ඉහළ අපේ ඒක කුසලතාවයේ තියෙනවද නැති කියන එක ගැන මම හිතන්නේ හැබැයි මම හිතන්නේ අපිට අනිවාර්යෙන් මේ ලංකාව ඇතුලේ මේ කැපැසිටි එකේ වැඩ කරන්න පුළුවන්. ගැහැණු අනිවාර්යෙන් ඉන්නවා කියන එකට මම ඉන්නවා. හැබැයි ඒගොල්ලෝ මේ දැනට තියෙන කාන්තා දේශපාලන ව්‍යාපාර තුල ඒගොල්ලෝම මතුවෙන්නේ නැහැ කියලා මම හිතනවා. يعني මම ඒක විදිහට වගේ ව්‍යාපාරයක් ඒක අර චාරණ වැඩසටහනක් හැටියට ගිය හින්දාමද කොහෙද ඒක ඇතුලේ ඒ අර සිය අවශ්‍ය කුසලතාවන් සහිත සියලු දෙනාම ඒක ඇතුලේ මතුවනවා කියලා එකක් නෙන්නේ. මෙහෙම ගනිමුද? දැන් මේක තමයි ඇත්තටම අනාගතයේද මේ රට සහ ලෝකේ යනවා නම් විසඳ ගන්න සිද්ධ වෙන ප්‍රධානම අභියෝගය. එතකොට දැන් යම් ජවයක් සහිතව උද්‍යෝගයකින් වැඩ කරන්න ඉන්න කාන්තාවන්ට ගැළපෙන විදිහේ දේශපාලන සංස්කෘතියක් නිර්මාණය වෙන්න ඕන. අනිත් එක පිරිමින් සමග හරියට මේවා ඉස්මතු වෙන්න අවශ්‍ය කරන යම් කිසි කුසලතා වර්ධනයක් මේ ව්‍යාපාර විසින්ම පිටාය කරන නෙවෙයි. මේ ව්‍යාපාර විසින්ම මේ අයගේ කුසලතාවයේ අඩුපාඩු දෙයක් තියෙනවා නම් ඒව පුරවලා ශක්තිමත් චරිත බවට පත් කිරීම වැඩ පිළිවෙල තියෙනවා. එහෙම නම් මම හිතන්නේ අද අපි විවිධ ඕනෝලි මේ ප්‍රශ්න දිහා බැලුවා. එතෙන්දී අපිට එන නිගමනයක් වගේ බැලුවොත් අපිට පේනවා ඉතිහාසයන් කවදාටත් වඩා කාන්තාවගේ ජව සම්පන්න දායකත්වය පසුගිය පාර මහමැතිවරණයේ සහ ජනාධිපතිවරණයේදී ඒ කඩයිමක් පහු කරලා අලුත් මට්ටමකට ගේන්න මාලිමාව සමත් වුණා. නමුත් එය ඉදිරියට ගෙන යාමේදී ලොකු අවුලක් සිද්ධ වෙලා තියෙනවා. ඒ කාර්යභාරය ඉදිරියට ගෙන යන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. මම හිතන්නේ අනාගතයේ මේ වෙනුවෙන් කල්පනා කරන සියලු බලවේගවලට අවධානය යොමු කළ යුතු යම් බීජයන් කීපයක් තමයි අපේ සාකච්ඡාවේදී ඉදිරිපත් කළේ. මම හිතනවා මේක අපිට දීර්ඝව කතා කරන්න අවශ්‍යයි. කොහොමද මේ දේශපාලන සංස්කෘතිය ජරා ජීර්ණ වෙච්ච කුමු වෙච්ච දේශපාලන සංස්කෘතිය වෙනස් කරලා එහැණේකට ඇවිල්ලා හරියට හැදෙන්න පුළුවන් තැනක් නිර්මාණය කරන්න. ඒ වගේම කාන්තාවන්ගේ මේ කුසලතාවයන් විශාල ප්‍රමාණයක් තියෙනවා. මේ දේශපාලන කාර්යයට කිවිසීමේදී තියෙන යම් හිස්තැන් කීපයක් තියෙන අනුපාඩු කීපයක් තියෙන ඒව සම්පූර්ණ කිරීමේ ව්‍යාපාර එක්ක ඉදිරි අනාගතයේදී මේ රටේ බලය ගන්න ඉන්න සූදානම් වෙන ඕනෑම ව්‍යාපාරයකට ඒ හැමෝටම අවධානය යොමු කරගන්න කියලා අපි කල්පනා කරනවා. සාදා අපි ස්තුතිවන්ත වෙනවා අපි සමග මේ සාකච්ඡාවට ගැහණු අපි එක විදිහට කියන ව්‍යාපාරයේ ඉදිරිපෙළ ක්‍රියාකාරීක විතර ඉඳලා විශාල කාර්යභාරයක් සිදු කරලා අද වෙනකොට ඒක තවදුරටත් ඉදිරියට ගෙන යන්නේ කොහොමද කියන එක පිළිබඳ සංවාදයේදී ඉන්න ශාම බස්නායකට අපිත් එක්ක අද මේ සාකච්ඡාවට සම්බන්ධ වෙන්න. කොහොමද?